ජෙසුපේරයි ආදර දුවේ පුතේ මේ ලස්සන දවසේ අපි මේ ඉන්න කාල පරිච්ඡේදය තමයි පුතේ චතාරික කාල පරිච්ඡේදය. චතාරික කාල පරිච්ඡේදයේ සුදු සභාව අපිට උගන්වනවා මේක සුද්ධවන්ත සහ දේව වර්පසාදය බහුල කාල පරිච්ඡේදයක් කියලා. ඉතින් ඔබත් එක්ක කැමති මේ කාල පරිච්ඡේදය තුල පුංචි අදහසක් බෙදා ගන්න. අපේ රටට ආසන්නම රට වන ඉන්දියාව කියන මේ රටින් බිහි වුණු සුද්ධවන්තයක් තමයි සුදු තෙරේසා මෞතුමිය. ඇය එක්තරා දවසක ඇය ජීවත් වුණු ප්‍රදේශයේ අතහැරලා තිබුණු ගොඩ නැගිල්ලක ඇය තාවකාලිකව රෝහලක් ස්ථාපනය කරනවා. මේ රෝහල ඇය ගිලවුන්ට, රෝගීන්ට, ලෙඩුන්ට විවෘත කරලා තියලා ආවතේව කරලා රැකබලා ගන්න අවස්ථාවක ඒ ප්‍රදේශයේ ජීවත් වුණු මැර කණ්ඩායමක් ඇවිත් කියනවා මේ ගොඩනැගිල්ල අපිට අයිති එකක්. ඔබ වහාම ඔබේ රෝගීන්වත් අරගෙන මේ බඩු බාහිරාදිය ආම්පන් අරගෙන මෙතනින් යන්න කියලා. ඒ කියන ශ්‍රණික මේ මිනිස්සු මේ රෝගීන්ට ගහනවා, මේ මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරනවා, ඒ බඩු මුට්ටු විසික් කරනවා, හැමදේම මේ ගොඩනැගිල්ලෙන් එළියට විසික් කරනවා. ඒ වගේ වේදනාත්මක අත්දැකීමක් එක්ක තෙරේසා මෞතුමි මේ රෝහලේ නික්මිලා යද්දි තමන්ගේ මූණට හම්බෙනේ මැර කණ්ඩායමේ ප්‍රධානියට කියනවා පුතේ වාර ජේසුපේටයි කියලා. මේ වචන ටික ඇහෙන මේ මැර කණ්ඩායමේ ප්‍රධානියා හැරිලා තෙරේසා මෞතුමියගෙන් අහනවා මෙච්චර ඔබට වේදනාව දෙද්දි ඔබව රිද්දද්දි ඔබ ප්‍රතික්ෂේප කරද්දි ඔබ කොහොමද ඔබ විශ්වාස කරන ජේසුගේ ආදරය මට ප්‍රාර්ථනා කරන්න කියලා. තෙරේසා මෞතුමිය කියනවා මටත් ඔබටත් ජේසු ආදරය කරද්දි පුතේ මම කොහොමද ඔයාට වෛර කරන්න කියලා. ජේසු මට ආදරය කරන ජේසු ඔයාටත් ආදරය කරද්දි මම කොහොමද ඔයාට වෛර කරන්න කියලා. පුතේ අපිට මේ පුංචි සිද්ධියෙන් ඒකේ අර්ථයෙන් අපිට තේරෙනවා අපිට ගන්න තියෙන කතාව. ඒක තමයි පුතේ අපේ ජීවිතේ අපිව මිනිස්සු කොච්චර රිද්දුවත් වේදනාව ගෙන දුන්නත් අපව ප්‍රතික්ෂේප කළත් පුතේ අපි කොන්දේසි විරහිතව ආදරය කරන්න ඕන. කිතුණුවේ හැටියට ආධ්‍යාත්මික ජීවිතයක් තියෙන කෙනෙක් හැටියට අපි අපේක්ෂා කරන ක්‍රිස්තු වටිනාකම් තුල ජීවත් වෙන්නට බලාපොරොත්තු වෙන ඔබ මම අපි යන්න ඕනේ අන්න එවැනි තැනකට. අපි අද ලස්සන දවස් ජේසුගෙන් ඉල්ලමු, වරප්‍රසාදේ පතමු, අපි යාඥා කරමු. අපිට හැම තැනකදීම කොන්දේසි නැතිව ජේසුගේ ආදරය අනිත් අය තුල බෙදන්න, අනිත් අයට දක්වන්න පුළුවන් කාරුණික ආදරවන්ත හදවතක් අපි හැම කෙනෙක්ටම දෙන්න කියලා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.